මේ දවස්වල පට්ට රස්ටයක් නේද තියෙන්නේ. ඕකට හේතුව එල් නිනෝ කියන එක. දේශගුණික විපර්යාස වෙන්න පුළුවන් එක ස්වභාවික ක්‍රමයක් තමයි එල් නිනෝ කියලා කියන්නේ. අද අපි කතා කරන්න යන්නේ එල් නිනෝ වෙන්නේ කොහොමද? මේ ඉස්සරහට එන්න තියෙන සුපර් එල් නිනෝ තත්ත්වය ලංකාවේ ජීවත් වෙන අපිට බලපාන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් එහෙනම් අපි කතාව පටන් ගමු. ඇත්තටම අපි එල් නිනෝ ගැන කතා කරන්න කලින් ඉස්සෙල්ලාම දේශගුණික විපර්යාසයක් කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි අවබෝධයක් ගත්තොත් දේශගුණික අපි ඉස්සෙල්ලාම දේශගුණය කියන එක ගැන කතා කරමු. දේශගුණය කියලා කියන්නේ කාලගුණික අංග දිගු කාලීනව පැවතීමෙන් තහවුරු කරගන්න වායුගෝලීය සාමාන්‍ය තත්ත්වයට. එතකොට අපි මේ කතා කරන වායුගෝලීය සාමාන්‍ය තත්ත්වය. එහෙමත් නැත්නම් දේශගුණයේ සිද්ධ වෙන වෙනස්කමකට පුතේ අපි කියන සරලවම දේශගුණික විපර්යාසයක් කියලා. මේ කියන දේශගුණික විපර්යාස වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙක මම ඔයාලට දාලා තියෙනවා. කොහොමද වෙන්න පුළුවන් දේශගුණික විපර්යාස? ස්වභාවික හේතු නිසා වෙන්නත් පුළුවන්. මානව කටයුතු නිසා වෙන්නත් පුළුවන්. ඇත්තටම ලෝකේ දේශගුණය කවදාවත් එකම විදිහට තියෙන්නේ නැහැ. දේශගුණය කියන එක කාලෙන් කාලට වෙනස් වෙනවා. හැබැයි මේ විදිහට දේශගුණික වෙනස්කම් මුල් අවස්ථාවේ සිද්ධ වුණේ මේ ස්වභාවික හේතු කියන කාරණය නිසා විතරයි. මේ ස්වභාවික හේතු නිසා සිද්ධ වෙන දේශගුණික විපර්යාස හැරුණු විට මානව කටයුතු දේශගුණික විපර්යාස වලට බලපානවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කරන පොසිල් ඉන්ධන දහනය වෙන්න පුළුවන්. මේ යුදමය තත්ත්වයන් නිසා සිදු කරන පිපිරවීම නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ඇති වෙන උෂ්ණත්වයන් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම දේශගුණික විපර්යාස කෙරෙහි බලපානවා. ඊළඟට අපි ඉන්ධන දහනයෙන් එළවන වාහන මේ හැම දෙයක්ම මානව කඩ ඊළඟට සත්ව පාලනය වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම දේශගුණික විපර්යාස වලට මැදිහත් වෙනවා. ඒ නිසා ඇත්තටම ගත්තොත් කාර්මික විප්ලවයෙන් පසු අවධිය ඇතුලේ දේශගුණික විපර්යාස වලට වැඩිපුරම බලපෑම් කරන්නේ ස්වභාවික හේතු නෙමෙයි. මානව සාධක. දැන් ලෝකේ රටවල් කීපයක් අතර විශාල යුදමය තත්ත්වයන් අපි මේ කතා කරන සමය ඇතුලේ සිද්ධ වෙමින් පවතිනවා. එතකොට අපි කරන මානව කටයුතු දේශගුණ විපර්යාස වලට හේතු වෙද්දී ඒ අතර අපි කාටවත් නොදැන ස්වභාවික හේතු ටික ඔන්න නැවත දේශගුණ විපර්යාස ඇති කරන්න පටන් ගන්න තියෙනවා. ඒකේ ලොකුම කෙනා තමයි එල් නිනෝ සහ ලා නිනා කියලා කියන්නේ. අද අපි කතා කරන්නේ එල් නිනෝ කියන සංසිද්ධිය ගැන විතරයි. මේ එල් නිනෝ කියලා කියන්නේ සරලවම පැසිෆික් සාගරය ආශ්‍රිත වෙරළ කලාපය තුළ සිද්ධ වෙන උෂ්ණත්ව ඉහළ යාමක්. අපි මේක ඉගෙන ගන්න කලින් පොඩ්ඩක් සොලන් සංසන රටාව ගැන කතා කරොත් අපේ පෘථිවියේ සාමාන්‍ය සොලන් සංසන රටාවේදී සමගාසන්නයේදී සොලන් සංසන රටාවට අපි කියන්නේ වෙළඳ සොලන් කියලා. මේකෙදි වෙන්නේ සාමාන්‍යයෙන් නැගෙනහිර දිශාවේ ඉඳන් බටහිර පැත්තට සොලන් ක්‍රියාකාරීත්වය වෙන එක. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් මේ අපි කතා කරන දකුණු ඇමරිකාවේ පැසිෆික් වෙරළාසන්නයේ තියෙන මේ සමකාසන්න කොටස ගත්තොත් එහෙම මේ පැත්තේ තියෙන පීරු, ඉක්වදෝරය, ඊළඟට ආජන්ටිනා වගේ මෙන්න මේ කියන දකුණු ඇමරිකාවේ බටහිර වෙරළ තීරය තුළ තියෙන රටවල් ආශ්‍රිතව ලොකු උණුසුම් සාගර මතු පිටක් හැදෙන්න පටන් ගන්නවා. අපි මෙන්න මේ උණුසුම් සාගර මතු පිටට තමයි එල් නිනෝ කියලා කියන්නේ. දැන් සාමාන්‍ය කන්ඩිෂන් වලදී නම් එහෙම නැත්නම් සාමාන්‍ය තත්ත්වයට යටතේදී නම් මේ උණුසුම් සාගර මතු පිට අපි අර කිව්වා වගේ නැගෙනහිර පැත්තේ ඉඳන් බටහිර පැත්තට ගමන් කරනවා. හැබැයි වෙළඳ සොලන් වල සිද්ධ වෙන දුර්වලතාවය නිසා එහෙමත් නැත්නම් වෙළඳ සොලන් ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන ප්‍රමාණය අඩු වෙන නිසා අර උණුසුම් සාගර මතු පිට ඕස්ට්‍රේලියාව පැත්තට නැත්නම් අග්නිදිගාසියාව පැත්තට ගමන් කරනව වෙනුවට මේ පැත්තේ ඉඳන් සොලන් ක්‍රියාකාරීත්වය කියන්නේ බටහිර පැත්තේ ඉඳන් සොලන් ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ නිසා අර උණුසුම් සාගර මතු පිට මෙතනින් චලනය වෙන්නේ නැතුව මෙතනම ඒක රාශී වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ කතා කරන දකුණු ඇමරිකාවේ වෙරළවල ප්‍රදේශය තුළේ ලොකු උණුසුම් සාගර මතු පිටක් හැදෙනවා. මේක සාමාන්‍යයෙන් වෙන්නේ දෙසැම්බර් කාලෙදි වගේ හැම අවුරුද්දකම වෙන්නේ නැහැ. අවුරුදු 3ක් 5ක් අතර වගේ කාලයකට සැරයක් අපිට එල් නිනෝ තත්ත්වයක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට සිද්ධ වෙන එල් නිනෝ තත්ත්වයක් අවුරුද්දකට ආසන්න කාලයක් මේ දකුණු ඇමරිකාවේ සමකාසන්න වෙරළවල ප්‍රදේශය තුළ රැඳිලා තියෙනවා. එතකොට මේකෙදි සාගර ජල මට්ටමේ තියෙන සාගර ජල මට්ටමට සෝරි කියන්නේ සාගරයේ මතුපිට උෂ්ණත්වය කියන එක ගොඩක් ඉහළ යන්න පටන් ගන්නවා. ඒ නිසා මේක ක්‍රිස්තු දරුවා කියලා හඳුනා ගන්න අර දෙසැම්බර් මාසයේදී සිද්ධ වෙන සංසිද්ධියක් නිසා. ඉතින් පුතේ කොහොම හරි මේ පැත්තේ සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යද්දී අපි දන්න සරල දේවල් ටිකක් තියෙනවා. මොකද්ද? වාතය රත් වෙද්දී වාතය එතනින් අයින් වෙලා යනවා. ඒතර අපි කියන මොකක්ද වෙනවා කියලාද? සංවහනය කියලා අපි ඔයකට භූගෝල විද්‍යාවේදී කියනවා. ඒතකොට මෙතන තියෙන වාතය රත් වෙලා අයින් වෙලා යන්න පටන් ගන්නවා. අපි කියනවා සංවහනය වෙනවා කියලා. සංවහනයෙන් වාතය රත් වෙලා අයින් වෙලා යද්දී අපි දන්න සරල දේ තමයි සොලන් කියන්නේ මොකද්ද? වැඩි පීඩනයක සිට අඩු පීඩනයක් දෙසට
ක්‍රියාත්මක වන වාතයට තමයි අපි කියන්නේ සුළං කියලා. එහෙනම් ඔන්න දැන් මෙතන වාතය ඉවත් වීම නිසා හැදෙන අඩු පීඩන තත්ත්වයක්. මෙතන අඩු පීඩනය නවත්තන්න වැඩිපුර වාතය තියෙන තැන්වල ඉඳන් මෙතනට වාතය එන්න පටන් ගන්නවා. ඒ නිසා ඇත්තටම අපි මේ කතා කරන දකුණු ඇමරිකාවේ බටහිර වෙල්ලබඩ ප්‍රදේශයේ ආශ්‍රිතව තියෙන රටවල් වලට මේ කියන එල් නීනෝ තත්ත්වය නිසා සාගර මත පිට උෂ්ණත්වය ඉහළ යාමක් සිද්ධ වුණත් එයාලට වෙනත් ආන්තික කාලගුණික තත්ත්ව වර්ගයක් හැදෙනවා. උදාහරණයක් විදිහට මේ පැත්තේ ලොකු ගංවතුර තත්ත්ව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශාල වර්ෂාපතනයක් වගේ තත්ත්ව, අකුණු අනතුරු වගේ දේවල් මේ කලාපය තුළ වෙන්න පුළුවන්. මෙතනදී අපි ආන්තික කාලගුණයක් කියලා අදහස් කරන්න හේතුව තමයි සාමාන්‍ය කාලගුණික තත්ත්වයක් යටතේ වෙනවට වඩා වැඩි වශයෙන් මේකින් වෙන බලපෑම් කියන කාරණයක් එක්ක. එතකොට මේ පැත්ත මේ විදිහට වෙලා තියෙද්දි අපි මේ ජීවත් වන ඔස්ට්‍රේලියාව ඊළඟට ගත්තොත් එහෙම අග්නිදිගාසියාව එහෙම නැත්නම් ගිනිකොන දිගාසියාව ශ්‍රී ලංකාව වගේ කලාපවල උණුසුම් කාලගුණයක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ පැත්තේ වර්ෂාපතනය ඊළඟට ගංවතුර වගේ තත්ත්ව ඇති වෙද්දී අපි මේ ජීවත් වෙන අග්නිදිගාසියාතික කලාපයේ ගිනිකොන දිගාසියාතික කලාපය ඊළඟට ලංකාව ඊළඟට ඕස්ට්‍රේලියාව වගේ ප්‍රදේශවල කලාපය ඇතුළේ උණුසුම් කාලගුණික තත්ත්වයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය තත්ත්වය තමයි මේ වෙනකොට දැන් අපිට නිර්මාණය වෙලා තියෙන්නේ. සමහර දැන් මම මුලින් කිව්වා වගේ එල් නිනෝ තත්ත්වයක් සාමාන්‍යයෙන් අවුරුද්දකට ආසන්න කාලයක් තියෙන්න පුළුවන්. එතකොට දැන් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා මේ එල් නිනෝ තත්ත්වය මේ මාසයේ වෙනකොට මීටත් වඩා ප්‍රබල තත්ත්වයකට හැරෙවි කියලා ඔයාලා දකින්න ඇති. ඇත්තට මේ දවස්වල එළියට දවල් 11 2 3 වගේ කාලය ඇතුළත එළි බහින එකත් ඇත්තටම අධි අවදානම්. ඒකට හේතුව තමයි ඉතා විශාල උෂ්ණත්වයක් වායුගෝලය තුළ පැවතීම කියන කාරණය. දැන් මෙන්න මේ තත්ත්වය අපි ඉස්සරහට සුපර් එල් නීනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වෙයි කියලා අදහස් කරනවා. ඇත්තටම මේකට හේතුව මානව කටයුතුත් බලපෑම් කරන විදිහක් ගැන අපි කියන්නේ. මේකටත් මානව කටයුතු බලපෑම් ඇති කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කාර්මික විප්ලවයෙන් පසු අවධිය ඇතුළේ මේ වෙනකොට ලෝක දේශගුණයේදී අපි කතා කරොත් එහෙනම් පුතේ ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් විතර ඉහළ ගිහින් තියෙනවා. ආසන්න වශයෙන් 1.5කින් විතර ඉහළ ගිහින් තියෙනවා. ඉතින් එතකොට ඇත්තටම ලෝකයේ උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක තව වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ලෝකේ තියෙන ග්ලැසියර ටික දිය වෙන්න පටන් ගන්නවා. ග්ලැසියර දිය වෙද්දී වගේ ඇතුළේ ඉන්න ශුද්ධජීවී ක්‍රියාකාරීත්වය නැවත සිද්ධ වෙලා නැවත අපිට වසංගත වගේ දේවල් හැදෙන්න පුළුවන්. මේ ග්ලැසියර ටික දිය වෙද්දී ඊළඟට සාගර ජල මට්ටම් ඉහළ යනවා. එතකොට කුඩා ගොඩබිම් යට වෙන්න පටන් ගන්නවා. තව හේතු කාරණා ගොඩාක් තියෙනවා. එතකොට මේ දේශගුණ විපර්යාස කියන වැඩේදී මේ සුපර් එල් නිනෝ කියන තත්ත්වය දැන් අපි කතා කරලා තින්නේ එහෙම. මේ සුපර් එල් නිනෝ තත්ත්වය කියන එක ඇත්තටම එල් නීනෝ තත්ත්වයකට වඩා බරපතල තත්ත්වයක්. සාමාන්‍යයෙන් සුපර් එල් නිනෝ තත්ත්වයක් මාස 18ක් වගේ යනකම් පවතින්න පුළුවන්. අපි කතා කරපු එල් නිනෝ තත්ත්වයක් සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර තියෙනවා කියලා අපි කිව්වේ. හැබැයි සුපර් එල් නිනෝ තත්ත්වයක් මාස 18ක් වගේ වෙනකම් තියෙනවා. තාමත් මේක සුපර් එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා නැහැ. හැබැයි කාලගුණ විද්‍යාඥයෝ අදහස් කරනවා මේක සුපර් එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒතකොට ඒක 50-50 වගේ අවස්ථාවක තමයි තියෙන්නේ. බොහෝ වෙලාවට මේක සුපර් එල් නිනෝ තත්ත්වයක් දක්වා ගමන් කරයි කියලා තමයි යාලා අදහස් කරන්නේ. එහෙම වුණොත් එහෙම මේ අවුරුද්දේ අගභාගය සහ ඊළඟට 2027 මුල් කාලය වෙද්දී ලොකු උෂ්ණත්වයක් අපිට මීට වඩා සමහර විට අත්විඳින්න වෙයි. දැන් මේ කියන එල් නීනෝ තත්ත්වය හෝ සුපර් එල් නීනෝ තත්ත්වය දිගටම පවතිද්දී අපිට ඉස්සරහ මාසවල මොනවද වෙන්න පුළුවන් කියලා අපි කතා කරලා තින්නේ එහෙම. ඊළඟට තියෙනවා මහකන්නේ භෝග වගාව. ඔන්න ඔතනයි තමයි අපිට ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම දැන් සාමාන්‍ය සොළං ක්‍රියාකාරීත්වය නැත්නම් සොළං සංසන රටාවේ වෙනස්කමක් නැති වෙලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ සාමාන්‍යයෙන් අපිට වර්ෂා ලැබෙන ප්‍රධානම ක්‍රමය තමයි පුතේ සංවහනය කියලා කියන්නේ. සංවහනය වෙන විදිහ වෙනස් වෙනවා. ඒ නිසා ඇත්තටම මේ ඉදිරි කාලය ඇතුළත අපිට ලැබෙන වර්ෂාපතනයේ යම් අඩුවක් අඳුන ගන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් එහෙම අන්න අපිට මහා කන්නේ භෝග වගාවේදී මේක ප්‍රශ්නයක් වෙන්න පටන් ගන්නවා. ඇත්තට මහා කන්නේ භෝග වගාවේදී ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මේ පවතින වියලි කාලගුණය දිගටම තිබ්බොත් එහෙම අපි මේක මාස 5ක් හෝ 6කට වඩා වැඩිපුර තිබ්බොත් එහෙම නැත්නම් තැනක නියම් තත්ත්වයක් දක්වා වුණත් මේක වර්ධනය වෙන්න පුළුවන්. එහෙනම් අන්න අපිට වෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්න තමයි මොකද්ද? අපේ භෝග වගාවට මේකෙන් ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම තවත් ප්‍රබෝධිනකින් එළවලු මිල ඉහළ යන්න උනත් පුළුවන්.
සහ ඊළඟට ගත්තොත් එහෙම මේ මහකන්නේ බෝගවගාවට හානි වෙනවා කියන එක හැරුණාම මේක අපේ පුද්ගල සෞඛ්‍ය කියන එකට ලොකුවට ඉෆෙක්ට් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ දවස්වල වැඩිපුර වතුර පාවිච්චි කරන්න. ඔයා දහවල් කාලේදී වැඩිපුර එළිය වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් වැඩිපුර ජලය පානය කරන වැඩේ අනිවාර්යෙන්ම කරන්න. සහ ඊළඟට තමන් වැඩ කරන අතරතුර කිහිප අවස්ථාවක් විවේක ගන්න, හෙවණක් යටට යන්න අමතක කරන්න එපා. ඒ දේවල් කරන්න. සහ ඊළඟට ඇඳුම් අඳිද්දි ගොඩක් වෙලාවට මතක තියාගන්න සුදු හෝ ලා පැහැති ඇඳුමක් අඳින්න මතක තියාගන්න. මොකද කළු වර්ණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තද වර්ණවලදී වෙන්නේ ඇත්තටම උෂ්ණත්වය අවශෝෂණය කරගන්න එක තමයි වෙන්නේ. රිෆ්ලෙක්ට් වෙන්නේ. ඒ නිසා සුදු වර්ණය අඳින්න පුළුවන් නම් හොඳයි. සහැල්ලු විදියට අඳින්න ඒ නිසා අනිවාර්යෙන්ම ඒ දේවල් ගැනත් මතක තියාගන්න. සහ ඊළඟට දැන් මේ තත්ත්වය දිගටම තිබ්බොත් එහෙම අර විශාල වශයෙන්ම ওই දේවල් ටික තමයි වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම ওই දේවල් ගැන කල්පනාවෙන් මේ දවස්වල වැඩ කරන්න. විශේෂයෙන් අපි මේ දවස්වල අපේ පරිසරීය පද්ධතිය ඇතුළේ ඉන්න අනිත් සත්තු ගැනත් හිතන්න ඕනේ. හොඳට බලන්න පුතේ තමන්ගේ ලිං වලට සත්තු වැටෙන්න පුළුවන් වතුර හොයාගෙන ගිහලා. ඒ නිසා ඒගොල්ලෝ වෙනුවෙන් වතුර භාජනයක් රැස් කරලා එළියෙන් තියන්න. ඒ සත්තුත් අපි වගේම කුසගින්න බඩගින්න දැනෙනවා නේද? ඒ නිසා ඒගොල්ලොන්ට තිබහට බොන්න වතුර ටිකක් එළියෙන් තියන්න අමතක කරන්න එපා. ඒ දේවල් ටිකත් මතක් කරලා කරන්න. ඉතින් කොහොම තමයි එල් නීනෝ කියන තත්ත්වය අපිට කතා කරන්න තියෙන්නේ.